උසස් පෙළ හැදෑරීමට බලාපොරොත්තු වෙන දුවෙක් පුතෙක් විශේෂයෙන් මැත්ස් ඒ කියන්නේ ගණිතාංශයෙන් ජීව විද්‍යාව එතන බාලදිස්ත්‍රික්කයේ පුතේ උසස් පෙළ හැදෑරීමට බලාපොරොත්තු වෙන දුවෙක්ද පුතෙක්ද නැත්නම් එවැනි දුවෙක් පුතෙකුගේ ආදරණීය අම්මා කෙනෙක්ද තාත්තා එසේනම් ඔබටයි මේ වීඩියෝ උසස් පෙළ විභාග ප්‍රතිඵල ආවා දවස්වලට ඔබ අසා ඇති මෙවැනි මෙසවිල්ලක් ඒ සමහර විට ඔබගේ ඥාති සොයුරන්ගේ නැත්නම් ඥාති දුර පුතාලගේ ඇහුවා අපි මහන්සි වෙලා පාඩම් කරා අපි බලාපොරොත්තු වෙච්ච තරම් ප්‍රතිඵල නැහැ අපි ප්‍රශ්න පත්‍රවල පිළිතුරු ලියුවා අපි ප්‍රශ්න 10000 ගණන් පිළිතුරු ලියුවා අපි මාස් පතා පිළිතුරු ලියුවා උත්තර පත්‍ර වලට ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියුවා අපි සතිපතා ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියුවා අපි ඒ විතරක් නෙමෙයි අපි එක විෂයට උපකාරක පන්ති දෙක තුනකට ගියා ඒත් අපි බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵල අපිට නැහැ සමහර වෙලාවට එම උපකාරක ගුරුවරුන්ගේ ඉහළ ලකුණු ප්‍රමාණු ලැබුණා ඒත් විභාගයේ උසස් පෙළ විභාග ප්‍රතිඵල අපි බලාපොරොත්තු වෙච්ච තරම් නැහැ ඇයි මේකට හේතුව ඔවුන් ඇත්තෙන් මහන්සිලා නැද්ද? නෑ ඔවුන් මහන්සිලා. පාඩම් කරනවා. විභාගයේදී සමහර වෙලාවට පිටු ගණන් පිළිතුරු ලියනවා. ඒත් ලකුණු හම්බ වෙලා නැහැ. මේකට හේතුව ඔබට ඉදිරිපත් කරන තමයි මේ වීඩියෝ මම කරන්නේ. වසර ගණනාවක් උසස් පෙළ රසායන විද්‍යාව උත්තර පත්‍ර පරීක්ෂකවරයෙකු ලෙස ඉංග්‍රීසි මාධ්‍යයෙන් වගේම සිංහල මාධ්‍යයෙන් උත්තර පත්‍ර පරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කරලා මන් ලබාගත් අත්දැකීම ඔබගේ මේ අභියෝගයට පිළිතුරක් දෙන්න තමයි මේ වීඩියෝ එක. බොහෝ දරුවන් මහන්සිලා පාඩම් කරනවා තමයි. පන්ති යනවා තමයි. ප්‍රශ්න වලට පිළිතුරු ලියනවා තමයි. හැබැයි ඒගොල්ලෝගේ පිළිතුරු උසස් පෙළ ඇගීම් වලට ඒ කියන්නේ මාකින් ස්කීම් වලට ලකුණු දීමේ පාඨයට ගැලපෙන්නේ නැහැ. බොහෝ දරුවන්ගේ පිළිතුරු විෂයට අදාළ මූලධර්ම වලින් පරිබාහිරයි පිටයි. එතකොට ලකුණු හිමි වෙන්නේ නැහැ. හොඳ ප්‍රතිඵල හිමි වෙන්නේ නැහැ. මේකට හේතුව මොකක්ද? ඔහුගේ වරද නෙමෙයි. ඔහුන්ට නිවැරදි ආදරණීය පුහුණුව ලැබූ විභාග අධ්‍යක්ෂින් නැති ගුරුවරුන්ගේ මාර්ගෝපදේශයක් ලැබෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම දරුවනේ ඉහළ ප්‍රතිඵලයක් විශිෂ්ට ප්‍රතිඵලයක් දිස්ත්‍රික් මට්ටමේ ඉහළ කුසලතාවයක් ජාතික මට්ටමේ කුසලතාවයක් ලබා ගැනීමට නම් පේපර් මාකින් අධ්‍යක්ෂින් තියෙන ඒ කියන්නේ විභාග ඇගීම් කටයුතු පිළිබඳ අධ්‍යක්ෂින් තියෙන විෂය කර්ම පිළිබඳ මන අවබෝධයක් තියෙන ඒ වගේම විෂය මූල ධර්මයන් සරල තැන සිට සංකීර්ණ කරුණු දක්වා තාම සරලව කියා දෙන්න හැකියාව තියෙන ගුරුවරයෙකුගේ මාර්ගෝපදේශකත්වය ලැබෙනවා. සින්දරුවනේ ඔබට මේ මාර්ගෝපදේශකත්වය ලබා දීමට සැදී පැහැදී ඉන්නවා. ජීව විද්‍යාංශයෙන් බයොලොජි වලින් ඒ වගේම කම්බයින්ඩ් මැත්ස් වලින් ඒ වගේම කෙමිස්ට්‍රි වලින් ඒ වගේම ෆිසික්ස් වලින් ඒ කියන්නේ භෞතික විද්‍යාව අපායතන ප්‍රවීණ උත්තරපත්‍ර පරීක්ෂාව අධ්‍යක්ෂින් බහුල ගුරු මණ්ඩලය ඔබට සිංහල මාධ්‍යයෙන් වගේම ඉංග්‍රීසි මාධ්‍යයෙන් අපායතන හරහා මේ උපදේශකත්වය මේ මඟ පෙන්වීම ලබාගෙන විභාග ජය තහවුරු කරගන්න පුළුවන්. ඔබට ඒ වගේම මේ ප්‍රදේශයේ දරුවන්ට ෆිසිකල් පන්ති වල සම්බන්ධ වෙලා ඒ සේවාව ලබා ගන්නට හැකියාව තියෙනවා. වගේම අපි ඔන්ලයින් ක්‍රමයට දුරස්ත දරුවන්ට ලංකා පුරාම දරුවන්ට මේ අවස්ථාව ලබා දෙනවා. ඒ අයට අදාළ ප්‍රශ්න පත්‍ර ඇගේ ප්‍රශ්න පත්‍ර අපි නිවෙසටම ලැබෙන සලස්වනවා. ඒ වගේම ඒවා අපට ලැබුණාම විභාග ඇගේ අටයුතු පිළිබඳ උසස් පෙළ විභාග ඇගේ අටයුතු පිළිබඳ අධ්‍යක්ෂක බහුල ගුරුවරුන් ලවා ප්‍රශ්න පත්‍ර බලවලා ඒ ලකුණු ඔබට ලබා දෙන්නට කටයුතු කරනවා. එහෙනම් දරුවනේ ඔබගේ ජයතහව ආදරණීය අපේ ගුරු මණ්ඩල සමග කියලා මම ඔබට ඉතා කරුණාවෙන් ආරාධනා කරනවා. වැඩි විස්තර වල දැනගන්න ඕන නම් 0.72 40 780 55 දුරකථන අංකයට කතා කරන්න පුළුවන්. එහෙනම් ඔබ සැමට ජය වේවා.